අද වීඩියෝ පටන් ගන්න කලින් ඔයාට තප්පර 5ක් ඇතුළත 86 වැඩි කිරීම 84 උත්තරේ මොකක්ද කියලා කියන්න පුළුවන්ද? උත්තරේ තමයි 7224යි. මම දන්නවා තප්පර 5ක් ඇතුළත මේකේ උත්තරේ හොයාගන්න එක ගොඩක් අමාරු වැඩක් කියලා. මම අද ඉඳන් ඔයාලට ගේන වීඩියෝ සීරීස් එකකින් ඔයාට පුළුවන් වෙනවා තප්පර 5ක් ඇතුළත ඕනෙම සංඛ්‍යාවකින් ගුණ කරලා කැල්කියුලේටර් එකකට වඩා වේගෙන් ඕනෙම ගාණක් හදන්න ඉගෙන ගන්න. විශ්වාස කරන්න අමාරුයි නේද? ඒකට කමක් නැහැ. වීඩියෝ එක අන්තිමට ඔයාටම පුදුම හිතේ මට මේ වගේ දෙයක් කරගන්න පුළුවන් වුණාද කියලා. අපි මුලින්ම පටන් ගමු ගොඩක් සරල එකකින්. කලබල වෙන්න එපා. සරල එකකින් පටන්ගෙන අපි යමු සංකීර්ණ එකක් දක්වාම. මුලින්ම අපි බලමු කොහොමද ඕනෙම සංඛ්‍යාවක් 11න් වැඩි කරන්නේ කියලා. හෝ 11න් වැඩි කරන එක ගේමක් නෑ කියලා හිතන්න එපා. මේක තප්පර 5ක් ඇතුළත හිතෙන් ඕනෙම සංඛ්‍යාවක් 11න් වැඩි කරන ට්‍රික් එකක් තමයි ඔයාට මම කියලා දෙන්න යන්නේ. කියන්න බලන්න 43 11න් වැඩි කරාම එන උත්තරේ තප්පර 5ක් ඇතුළත. අමාරුයි නේද? මේ බලන්න. මුලින්ම 43 දෙපැත්තේ තියෙන ඉලක්කම් දෙක. ඒ කියන්නේ 4යි 3යි දෙපැත්තෙන් ලියා ගන්න. ඊට පස්සේ මැද්දෙන් 4යි 3යි එකතුව 7 ලියා ගන්න. ඔන්න හරි. අපිට ඔන්න උත්තරය ආවා. 43 11න් වැඩි කරාම 473යි. ගොඩක් ලේසි නේද? මේක ගොඩක්ම සරල ගැටලුවක් වුණාට මේ ක්‍රමයේ මාරම ස්පීඩ් එකකින් ඔයාට සංඛ්‍යාවක් ගුණ කරගන්න පුළුවන්. දැන් බලන්න 54 11න් වැඩි කරාම කීයද කියලා. 54 5 ලියා ගන්නවා මුලින්. 4 ලියා ගන්නවා අන්තිමේටම. ඊට පස්සේ 5යි 4යි එකතුව 9 අපි ලියා ගන්නවා මැද්දෙන්. ඔන්න අපිට උත්තරය ආවා. 54 11න් වැඩි කරපුවාම 594යි. බලන්න කොච්චර ලේසි වැඩක්ද කියලා ඒක. දැන් ඔයාලට මෙහෙම හිතනවා වෙන්න පුළුවන්. අපි මැද්දෙන් ලියන සංඛ්‍යාව එකතුව 10ට වඩා වැඩි වුණොත් අපි මොකද්ද කරන්නේ? හරියට නිකන් 68 11න් වැඩි කරනවා වගේ. කලබල වෙන්න එපා. ඉස්සෙල්ලා වගේම මුලින්ම 6 ලියාගෙන ඊට පස්සේ 8 අන්තිමට ලියා ගන්න. ඊට පස්සේ 6යි 8යි එකතුව 14 මැද්දෙන් ලියා ගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ 14 එක අරගෙන ඒක මුලින් තියෙන 6ට එකතු කරලා 7 ලියා ගන්න. ඔන්න අපිට ආවා උත්තරේ 748යි. බලන්න සරලයි නේද? දැන් ඔයා හිතන්න පුළුවන් මම ඔයාලට කියලා දෙන්නේ සමහර විශේෂ අංක ගුණ කරන ක්‍රමයක් විතරයි කියලා. නෑ. ඒක වැරදි. මේ ගොඩක් බේසික් දේවල් ටිකක් විතරයි අපි මේ කතා කළේ. ඔයාම ඉස්සරහට යද්දි බලාගන්නකො කොච්චර වෙනසක් වෙනවද කියලා. මම ඔයාලට මුලින් කියපු ක්‍රමය ඉලක්කම් 3ක් තියෙන සංඛ්‍යාවක් 11න් වැඩි කරද්දිත් වළංගුයි. අපි බලමු උදාහරණයක්. 352 11න් වැඩි කරපුවාම කියන්න බලන්න තප්පර 5ක් ඇතුළත මේකේ උත්තරේ. මෙහෙමයි ඒක හදන්නේ. 352 3 ලියා ගන්නවා මුලින් 2 ලියා ගන්නවා කෙළවරින්. ඊට පස්සේ මැද්දෙන් ඔයා හිස්තැන් දෙකක් තියා ගන්නවා. පළවෙනි හිස්තැනට පළවෙනි ඉලක්කම් දෙක එකතු කරලා ඒ කියන්නේ 3යි 5යි එකතු කරලා 8 ලියා ගන්නවා. දෙවෙනි හිස්තැනට 5යි 2යි එකතු කරලා 7 ලියා ගන්නවා. එච්චරයි. ඔන්න අපිට ආව ඒකේ උත්තරේ 3872යි. බලන්න මේක කැල්කියුලේටරෙත් ගහලා උත්තරේ හරිද කියලා. කලින් වතාවේදී වගේ 9ට වඩා වැඩි ඉලක්කමක් ඒ කියන්නේ 10 11 12 වගේ එකතුවක් ආවොත් එහෙම කලින් විදිහටම ඒක ඉස්සරහට අරන් ගිහලා ඒකට එකතු කරලා උත්තරේ ලියන්න. අපි බලමු පොඩි උදාහරණයක්. 574 11න් වැඩි කරමු. මුලින්ම 5 ලියා ගන්නවා. කෙළවරින් 4 ලියා ගන්නවා. මැද්දෙන් හිස්තැන් දෙකක් තියලා ඒකේ පළවෙනි හිස්තැනට 5යි 7යි එකතුව ඒ කියන්නේ 12 ලියාගෙන ඊළඟ හිස්තැනට 7යි 4යි එකතුව ඒ කියන්නේ 11 ලියා ගන්න. 12 පළවෙනි ඉලක්කම ඒ කියන්නේ 1 අරන් ගිහිල්ලා ඒක ඉස්සරහ තියෙන 5ට එකතු කරලා 6 ලියා ගන්න. ඊළඟට 11යි පළවෙනි ඉලක්කම ඒ කියන්නේ 1 අරන් ගිහිල්ලා ඊට එහා පැත්තෙන් තියෙන 2ට එකතු කරලා 3 ලියා ගන්න. එච්චරයි. ඔන්න ඔයා දැන් 574 11න් වැඩි කරා තප්පර 5ක් ඇතුළත. උත්තරේ තමයි 6314. බලන්න කොච්චර සරලද කියලා. දැන් අපි බලමු ඕනම ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් එකම පළවෙනි ඉලක්කම සහ 5න් ඉවර වන සංඛ්‍යාවකින් ගුණ කරන්නේ කොහොමද කියලා. හෝ කලබල වෙන්න එපා. අපි බලමු උදාහරණයක්. අපි බලමු 75 කොහොමද 75න් තප්පර 5ක් ඇතුළත වැඩි කරන්නේ කියලා. ඔයාට ක්‍රමයක් හිතා ගන්න අමාරුයි නේද? කලබල වෙන්න එපා. මේක බලන්නකෝ. මුලින්ම කරන්න ඕනේ ඉස්සරහ තියෙන ඉලක්කම. ඒ කියන්නේ 7 වැඩි කරන්න ඕනේ ඒකට එකක් වැඩියෙන් තියෙන සංඛ්‍යාව. ඒ කියන්නේ 8න්. එන උත්තරේ ලියා ගන්නවා 56යි කියලා. ඊට පස්සේ අග තියෙන 5න් වැඩි කරලා ඒක ලියා ගන්නවා කෙළවරින් 25 කියලා. එච්චරයි. ඔන්න ඔයාට ආවා 75න් වැඩි කරපුවාම එන උත්තරේ 5625යි. බලන්න කොච්චර සරලද කියලා. දැන් අපි බලමු තව උදාහරණයක්. 35 වැඩි කිරීම 35. පළවෙනි ඉලක්කම ඒ කියන්නේ 3 වැඩි කිරීම ඊට වඩා එකක් වැඩි සංඛ්‍යාව. ඒ කියන්නේ 4. 3 වරක් 4 12යි. ඒක ලියා ගන්නවා මුලින්ම. ඒකට එකතු කරනවා 5 වැඩි කිරීම 5. ඒ කියන්නේ 25. උත්තරේ තමයි 1225. බලන්න කොච්චර සරලද කියලා මේ ක්‍රමේ. හරි. මට දැන් කමෙන්ට් එකේ ඔයාගේ උත්තරේ දාන්න 95 වැඩි කිරීම 95 කීයද කියලා. දැන් අපි බලමු ඊළඟ ක්‍රමය. මේකදී අපි කරන්නේ ඕනම ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් ගුණ කරනවා. පළවෙනි ඉලක්කම සමාන සහ අන්තිම ඉලක්කම් දෙකේ එකතුව 10ට සමාන වන සංඛ්‍යාවක් කියමු. අපි බලමු පොඩි උදාහරණයක්.
44 වැඩි කිරීම 46. මේකේ පළවෙනි ඉලක්කම් දෙක ඒ කියන්නේ 4 සමානයි. අන්තිම ඉලක්කම් දෙක ඒ කියන්නේ 4යි 6යි එකතුව 10ට සමානයි. මේක විසඳන්නේ මෙහෙමයි. මුලින්ම දින 4 කලින් අපි කතා කරා වගේම ඊට එකක් වැඩි එකකින් ඒ කියන්නේ 5න් වැඩි කරලා 20 ලියා ගන්නවා. ඊළඟට කෙලවරේ තියෙන ඉලක්කම් දෙක ඒ කියන්නේ 6 වැඩි කිරීම 4. උත්තරේ 24 අපි ඊළඟ කෙලවරින් ලියා ගන්නවා. උත්තරේ 2024යි. බලන්න මේ ක්‍රමේ කොච්චර සරලද කියලා. හිතා ගන්නවත් බෑ නේද? දැන් අපි බලමු කොහොමද 67 63න් වැඩි කරන්නේ කියලා. ඒකෙත් පළවෙනි ඉලක්කම් දෙක සමානයි සහ අන්තිම ඉලක්කම් දෙක එකතුව 10ට සමානයි. ඉතින් එහෙනම් මේක කරන්නේත් අපි මුලින් කරපු ක්‍රමෙමයි. මුලින්ම 6 වැඩි කරනවා ඊට වඩා එකක් වැඩි එකකින් ඒ කියන්නේ 7න් වැඩි කරලා අපි ලියා ගන්නවා 42. ඊට පස්සේ කෙලවරේ ඉලක්කම් දෙක 7 වැඩි කරනවා 3න් 21 අන්තිම කෙලවරෙන් ලියා ගන්නවා. උත්තරේ 4221යි. බලන්න මේක කොච්චර සරල ක්‍රමයක්ද කියලා. ඇත්තටම අපි කැල්කියුලේටර් එකට වඩා වේගින් මේ ගණන් ටික හැදුවා. බොරුනම් ඔයා try කරලා බලන්න කැල්කියුලේටර් එක ගන්න කොච්චර වෙලාවක් යනවද? ඔයා මේක හිතින් හැදුවොත් කොච්චර වෙලාවක් යනවද කියලා. හරි. එහෙනම් ඔයා කියන්න බලන්න 89 වැඩි කිරීම 81 උත්තරේ. පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න බලන්න මේකේ හරි උත්තරේ. ඉතින් මං හිතනවා ඔයාට මේ වෙද්දි කැල්කියුලේටර් එකට වඩා වේගින් මේ මං කියලා දීපු ගණන් ටික හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම මේ කියලා දීපු ක්‍රම ටික ඔයා හොඳට ප්‍රැක්ටිස් කරගන්න. මේ වීඩියෝ එකට ලයික් 1000ක් ආවොත් මං ඔයාලට තවත් ට්‍රික්ස් ගොඩක් කියලා දෙනවා ඉදිරියේදී. මේ වීඩියෝ එකේ දෙවෙනි කොටසෙන් ඔයාට මීටත් වඩා ගොඩක් සරල විදිහට තවත් ගණන් කීපයක් හදන විදිය මං කියලා දෙන්නම්. ඉතින් ඒකට කරන්න තියෙන්නේ පල්ලෙහා තියෙන subscribe button එක ක්ලික් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.